ආයිබෝවන් ලංකා ටෙන්ඩර් කන්සල්ටන්ට්ස් YouTube නාලිකාවට අපි ඔබ සැමෝ සාදරයෙන් පිළිගන්නවා. අපි මේ නාලිකාවෙන් මෙතෙක් කල් කළේ 2024 වර්ෂයේ නිකුත් කරන ලද රාජ්‍ය ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය පිළිබඳව දැනුවත් කිරීම. ඒ දැනුවත් කිරීම බොහෝ විට ප්‍රයෝජනවත් වන්නේ රාජ්‍ය නිලධාරීන්ට. මේ නාලිකාව පටන් ගන්න කලින් අපි කරපු රිසර්ච් වලදී අපි දැකපු දෙයක් තමයි ලංකාවේ රාජ්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ලොකු ස්කිල් ගැප් එකක්. ඒ කියන්නේ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ව දැනුවත් කරන්න ඕන තරම් ප්‍රෝග්‍රෑම් තියෙනවා. නමුත් ප්‍රසම්පාදන ක්‍රියාදාමයේ ප්‍රධානම පාර්ශවකරුවා වන සැපයුම්කරු සහ කොන්ත්‍රාත්කරුවව අමතක කරලා තියෙනවා. ඔවුන්ට නිසි දැනුමක් ලබා දෙන්නේ නැහැ. අපි මේ ස්කිල් ගැප් එක හදමු. අපි මේ වීඩියෝ මාලාව ඉවරනකොට සාමාන්‍යයෙන් හොඳ දැනුමක් ලබා ගන්න පුළුවන් හැකියාවක් ලැබෙවි ඔබ සැමට. අපි මුලින්ම බලමු රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාදාමය කියන්නේ මොකක්ද කියන්නේ. මේ ක්‍රියාදාමය පිළිබඳ සරලවම කිව්වොත් රාජ්‍ය ප්‍රසම්පාදනය කියන්නේ රජයේ පොදු අරමුදල් භාවිතා කරමින් රජයේ ආයතන සඳහා භාණ්ඩ, වැඩ, සේවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය ඉතාමත් පාරදෘශ්‍ය සහ සාධාරණ ලෙස සිදු කරන්න රජය මගින් ගොඩක් නීති රීති ගෙනැවිත් තියෙනවා. මේ ක්‍රියාදාමය ඕනෑම සුදුසුකම්ලත් කොන්ත්‍රාත්කරුවෙකුට හෝ භාණ්ඩ හෝ සේවා සපයන්නෙකුට සහභාගී වෙන්න පුළුවන් විදියට ඉතාමත් සාධාරණ අයුරින් සකස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් පොදු ජනතාව අතර මතයක් තියෙනවා යම් යම් රාජ්‍ය ආයතනවල එකම පිරිසක් කියලා මේ කොන්ත්‍රාත් හෝ සැපයුම් කරන්න. පිටින් බලනකොට ඒක ඇත්තක් නැත්තෙමත් නැහැ. හැබැයි හිතන්න එපා මේ තෝරාගත් පිරිසක් කරනවා කියලා. එකම පිරිසක් කරාට තෝරාගත් පිරිසක් නෙවෙයි. සුදුසුකම් ඇති ඕනෑම කෙනෙක්ට සහභාගී වෙන්න අවස්ථාව තියෙන දෙයකට ඒ සුදුසුකම් ඇති අය සහභාගී නොවීම තෝරාගත් පිරිසක් ඒ දේ කිරීම නෙවෙයි. මේ තත්ත්වය ඇතිවෙන්න හේතු කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි රාජ්‍ය ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පොදු ජනතාවගේ ඇති නොදැනුවත්කම. දෙක තමයි මේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාදාමය ටිකක් සංකීර්ණයි. ටිකක් නෙවෙයි සමහර අවස්ථාවල ගොඩක් සංකීර්ණයි. මේ පොඩි වැඩ කොන්ත්‍රාත්තුවකට පිටු 200ක විතර පොතක් දෙනවා. මේ කීවට තේරෙන්නේ නැහැ. තාමත් සංකීර්ණ විදිහට පේනවා. නමුත් ඒක සංකීර්ණ නැහැ. ඇයි ඒ විදිහට දෙන්නේ? ඒ විදිහට දෙන්න හේතුව තමයි මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජයේ අවශ්‍යතාවය එහෙම නැත්නම් අදාළ රාජ්‍ය ආයතනයේ අවශ්‍යතාවය 100% සපුරන්න ඕනේ. මොකද මේ පාවිච්චි කරන්නේ රජයේ මුදල්, මහජන මුදල්. එතකොට ඒකට අර මුදලට නිසි වටිනාකම ලැබෙන ආකාරයට ප්‍රසම්පාදනය කිරීමේ වගකීමට රාජ්‍ය නිලධාරියා බැඳෙනවා. කොහොම වුණත් මේ ඇතුලේ තියෙන දේ නම් සරලයි. ඒක සංකීර්ණ නෑ. මේ වීඩියෝ මාලාව ඉවරනකොට ගොඩක් දෙනෙක්ට තේරෙයි ඇත්තටම මේක ඔය කියන තරම් සංකීර්ණ නැහැ. ඊට පස්සේ තුන්වෙනිව ගත්තොත් ඒක තමයි ප්‍රධානම එක. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වෙන්නට අදහස් කරන කොන්ත්‍රාත්කරු නැත්නම් සැපයුම්කරු ඒකට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරන නැහැ. ඒක මේ රජයේ වරදක්වත් රාජ්‍ය නිලධාරියාගේ වරදක්වත් ආයතනයේ වරදක්වත් නෙවෙයි. එතන වරද තියෙන්නේ ඒ සහභාගී වීමට බැහැ කියන කෙනාගේම වරදක්. සමහරවිට මේ ඉල්ලන account එහෙම දී ගන්න බෑ ආයතනවල. එහෙම බැරි වුණාම ඉතින් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට සහභාගී වෙන්න බෑ. ඉදිරි වීඩියෝවලදී අපි බලමු කොහොමද මේ මූලික අවශ්‍යතාවයන් සලසාගන්නේ කියලා. රාජ්‍ය ප්‍රසම්පාදනය සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට ඇයි මේ තරම් වැදගත් වෙන්නේ? ඕනෑම රටක ඉන්න ප්‍රධාන ගැනුම්කරුවා තමයි රජය. අපි ওই පත්තරයක් බැලුවහම දිනපතාම ටෙන්ඩර් අඩුම කරුවෙන් 60ක්වත් එළියට එනවා. ඒ අතරින් බොහෝමයක් ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල, විදුලි බල මණ්ඩලය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ ආයතන වලින් විශාල වශයෙන් හැම සතියෙම ටෙන්ඩර් එළියට එනවා. මේ ටෙන්ඩර් ප්‍රාදේශීය වශයෙන්ුත් එනවා. දැන් අපි ගත්තොත් ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ මාතර තියෙන කොන්ත්‍රාත්තුව කොළඹින් නෙවෙයි කරන්නේ. මාතර කාර්යාලයෙන් කරන්නේ. නමුත් කොළඹ ඉන්න කොන්ත්‍රාත්කරුවෙක්ට එහෙම නැත්නම් යාපනයේ ඉන්න කොන්ත්‍රාත්කරුවෙක්ට ඒකට සහභාගී වීමේ හැකියාව තියෙනවා. රජයේ ටෙන්ඩර් කටයුතු මේ මට්ටමටම මේ ප්‍රාදේශීකරණය වෙලක් තියෙනවා. ඒ කියන්නේ කොළඹ ඉන්න කොන්ත්‍රාත්කරුවෙක්ට වඩා පහසුවෙන් අඩු විලකින් මාතර ඉන්න කෙනාට මාතර කොන්ත්‍රාත්තුව කරන්න පුළුවන්. නමුත් සමහරවිට අපි දකිනවා අර මාතර කොන්ත්‍රාත්තුවත් කොළඹ කෙනෙක් කරනවා. අපි බලමු කොහොමද මේ මාතර ඉන්න කෙනා මාතර කොන්ත්‍රාත්තුව කරන්නේ කියලා මේ වීඩියෝ මාලාව ඉදිරියට යනකොට. ඊළඟට ගත්තාම රජයේ කොන්ත්‍රාත්තු වලට ගෙවීමේ සුරක්ෂිතතාවය තියෙනවා. ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. නමුත් 100%ක්ම ඒ ගෙවීම ලැබෙනවයි කියන සුරක්ෂිතතාවය එතන තියෙනවා. රාජ්‍ය ප්‍රසම්පාදන සම්බන්ධයෙන් කිව්වොත් මේ ප්‍රසම්පාදන කටයුතු නීති රීති ගොඩකට යටත්වයි කරන්නේ. මේ ප්‍රධානම වශයෙන් ඉන්නවා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව තමයි මේ නීති රීති පනවන්නේ සහ ඒවා නිසි ලෙස කරනවාද කියලා බලන්නේ. ඇත්තටම මේ 2024 ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහයෙන් අවස්ථාව ලබා දීලා තියෙනවා යම්කිසි දුක්ගැනවිල්ල. අපිට මට ටෙන්ඩරේ ලැබුණ නැත්තේ මම සුදුසුෙක් වෙලා මට ටෙන්ඩරේ ලැබුණ නැති වුණාම ඒකට අපීල් කරන්න බව. කලිනුත් තිබ්බා ඉහළ මට්ටමේ ටෙන්ඩර් වල. නමුත් මේක දැන් කුඩා පරිමාණය දක්වාම ඒක බෙදලා ගිහිලා තියෙනවා. රජයේ මේ ප්‍රසම්පාදන කරන්නේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු පළාත් සභා ප්‍රාදේශීය සභාව එතනින් ගියාම රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල මේ හැම එකකින්ම ප්‍රසම්පාදනය කරනවා. ඒ එක ආයතන වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන්. ඒ වුණත් මේ සියල්ලම එකම රාමයක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඊළඟට තියෙන දේ තමයි මේ රාජ්‍ය ප්‍රසම්පාදනයේට එක්ගහුව වෙන කොන්ත්‍රාත්කරුවෙක්ට එහෙම නැත්නම් සැපයුම්කරුවෙක්ට ඔහුගේ පැත්තෙන් මොනවද කරන්න ඕනේ. මූලික වශයෙන්ම රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට කහුවෙන අය ඒ ආයතනවල ලියාපදිංචි වීම තාමත් වැදගත්. මොකද ඒ ලියාපදිංචි වෙච්චි සැපයුම්කරුවන්ට නැත්නම් කොන්ත්‍රාත්කරුවන්ට අනිවාර්යයෙන්ම ටෙන්ඩර් එකක් එදී යනකොට ඒක දැනුම් දීමක් කරනවා. ඇත්තටම එහෙම දැනුම් දීමක් කරේ නැත්නම් මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නත් ආයතන මේ රාජ්‍ය ක්‍රියාදාමය තුළ ඇති කරලා තියෙනවා. මේ හැඳින්වීමේදී අවසාන වශයෙන් කියනවා නම් මේ රාජ්‍ය ප්‍රසම්පාදනයේ එකතු වෙන සැපයුම්කරුවන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට තාමත් වේගයෙන් තමන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි කවදාක්වත් මේ රජයේ කොන්ත්‍රාත්තු සහ සැපයුම් නැති වෙන්නේ නැහැ. කොහොමද මේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියට එක්කහුව වෙන්නේ කියන එක අපි ඉදිරියේදී වීඩියෝ මාලාවකින් බලමු.